ප්‍රාථමික පාසලක පන්ති කාමර තුළ ඇත්තේ චතුරස්‍රාකාර මේස සහ වෘත්තාකාර මේස පමණි. සෑම චතුරස්‍රාකාර මේසයක් වටා පුටු 4 බැගින්ද සෑම වෘත්තාකාර මේසයක් වටා පුටු 5 බැගින්ද තබා ඇත. චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව වෘත්තාකාර මේස සංඛ්‍යාවට වඩා 45කින් වැඩිය. සියලුම මේස වටා තබා ඇති මුළු පුටු සංඛ්‍යාව 720කි. චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව x ලෙසද වෘත්තාකාර මේස සංඛ්‍යාව y ලෙසද ගෙන සමගාමී සමීකරණ යුගලක් ගොඩනගා ඒවා විසඳීමෙන් පාසලේ පන්ති කාමර තුළ ඇති චතුරස්‍රාකාර මේස සංඛ්‍යාවත් වෘත්තාකාර මේස සංඛ්‍යාවත් වෙන වෙනම සොයන්න. දැන් බලන්න ඡේද කියන එක මම පොඩි කෙටි සටහනක් ගහගත්තා. ඔයාලත් මේ ඉතලා ගාන දිහා බලාගෙන හදන්න එපා. මෙහෙම එකක් ගහගන්න. බලන්න පන්ති කාමරවල තියෙන්නේ චතුරස්‍රාකාර මේසයි වෘත්තාකාර මේසයි කියලා කියනවා. චතුරස්‍රාකාර මේසයක් වටේට පුටු 4ක් තියන්න පුළුවන් කියලා තියෙනවා. පුටු 4ක් තියනවා කියලා තියෙනවා. වෘත්තාකාර මේස වටේට පුටු 5ක් තියනවා කියලා කියනවා. ඒ කියන්නේ දැන් චතුරස්‍රාකාර අපි හිතමුකෝ. මෙහෙම එක පුටු 4ක් තියනවා කියලා හිතන්න. වෘත්තාකාර එක පුටු 5ක් තියනවා කියලා කියනවා. එහෙම තමයි කියන්නේ. දැන් ආයෙ කියනවා වෘත්තාකාර මේස ගණන ගානේ වාක්‍ය චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව වෘත්තාකාර මේස සංඛ්‍යාවට වඩා 45කින් වැඩිය. එහෙම කියලා තියෙන හින්දා මම නිකන් ඒ තියෙන වාක්‍ය මම සමාන කිරීමක් දාලා ලියනවා. බලන්න කියන්නේ මොකද්ද? චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව වෘත්තාකාර මේස සංඛ්‍යාවට වඩා 45කින් වැඩිය. චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව සමාන වෙන්නේ වෘත්තාකාර මේස ගණනට 45ක් එකතු කරාම වෙන ගානට කියලා තමයි ඒකෙත් තියෙන්නේ. ඒතර මම ඒක මෙහෙම ලියාගත්තා. අපි දැන් සමගාමී සමීකරණ දෙකක් ගන්න එපාය. ඒතර අපි හිතන්න ඕනේ කොහොමද ගන්න කියලා. දැන් මේකට බලන්න චතුරස්‍රාකාර මේස ගන්න මෙතන තියෙනවා වෘත්තාකාර මේස ගන්න මේකට අපිට සමීකරණයක් ගන්න පුළුවන්. ආයෙ බලන්න මෙතන මේ මුළු පුටු ගණන කියලා එකතුවක් තියෙනවා නේද? 720යි කියලා. ඒකට සම්බන්ධතාවයක් අරගෙන තව සමීකරණයක් ගන්න පුළුවන්. ආයෙ ගාන කියනවා චතුරස්‍රාකාර මේස සංඛ්‍යාව x කියලා කියනවා වෘත්තාකාර මේස සංඛ්‍යාව y කියලා කියනවා. තේරුම් ගන්න මේ චතුරස්‍රාකාර මේස එකක් x නෙමෙයි චතුරස්‍රාකාර මේස කීයද දන්නේ නැති නේ 10ද 20ද අපි දන්නේ ගාන x කියලා තමයි දීලා තියෙන්නේ. ඒ කියන්නේ චතුරස්‍රාකාර මේස x ප්‍රමාණයක් තියෙනවා. වෘත්තාකාර මේස y ප්‍රමාණයක් තියෙනවා. දැන් අපි බලමු සමීකරණ දෙක ගොඩනගන විදිහ. මට මෙහෙම පුළුවන්. දැන් මුළු පුටු ගාන 720යිනේ. මුළු පුටු ගාන 720යි. දැන් මම ඒ 720 සෙට් වෙන්න හදනවා සමීකරණය. 720 සමානයි 720 කියලා ලියන්න පුළුවන් විදිහක් හදනවා. බලන්න. දැන් එක මේසෙක දැන් එක චතුරස්‍රාකාර මේසෙක පුටු 4ක් නේ තියන්නේ. එක මේසෙක පුටු 4යි. එක මේසෙක තියන්නේ කීයද? පුටු 4ක්. එතකොට මේස x ප්‍රමාණයක් කීයක් තියෙනවද? එකක 4ක් තියෙනවා නම් x ප්‍රමාණයක් x ගුණ කරනවා 4ෙන්. එතකොට 4යි x. එතකොට චතුරස්‍රාකාර මේස වටේට තියෙන පුටු ප්‍රමාණය අපිට ගන්න පුළුවන් 4යි x කියලා. දැන් බලන්න වෘත්තාකාර එක මේසෙක පුටු 5ක් තියෙනවා. එක මේසෙක පුටු 5ක් තියෙනවා. එකක 5යි නම් අපිට තියෙන්නේ මේස y ප්‍රමාණයක් තියෙනවා. මේස y ප්‍රමාණයක් තියෙනවා. එතකොට කීයද? එතකොට 5 ගුණ කිරීම y. 5යි y. එතකොට තේරුම් ගන්න. මේ 4යි x කියලා ආයේ මොකද්ද? චතුරස්‍රාකාර මේස ඔක්කොගෙම තියෙන පුටු ගාන. මේ 5y කියලා ආවේ වෘත්තාකාර මේස ඔක්කොගෙම තියෙන පුටු ගාන. එතකොට මේ චතුරස්‍රාකාර මේස ඔක්කොගෙම තියෙන පුටු ගානට වෘත්තාකාර මේස ඔක්කොගෙම තියෙන පුටු ගාන එකතු වුනහම මුළු පුටු ගාන එනවනේ. එතන මුළු පුටු ගාන 720යි. අපිට එහෙම එකක් ලියා ගන්න පුළුවන්. මම ලියනවා. චතුරස්‍රාකාර මේසක තියෙන මේසවල තියෙන පුටු ගාන ලියනවා. එතන අපි ගත්තා එතන 4ix 4ix අන 5y
5යි y සමානයි මුළු පුටු ගාන කීයද 720යි මං කිව්වා මෙහෙම එකක් කිව්වට පස්සේ එකම ගානකින් මුළු සමීකරණය බෙදන්න පුළුවන්ද කියලා බලන්න 4x 5y 720 දැන් 4යි 5යි දෙකම බෙදෙන එකම ගානක් නැහැ නේද? ඒතකොට ඒක හරියන්නේ නැහැ. මම මේ සමීකරණය ගන්නවා අංක 1 කියලා. දැන් බලන්න අර මම සමාන කිරීමක් විදියට ලියාගත්තේ. අර මෙහෙම එකක් තිබුණොත් ඒක මෙහෙම සමාන කිරීමක් දාලා ලියා ගන්න. ඒ කියන්නේ අර වාක්‍ය බලන්න අර චතුරස්‍රාකාර මේස ගාන සමාන මේස ගාන වෘත්තාකාර මේස ගානට වඩා 45ක් වැඩි වගේ මොන හරි තිබුණොත් ඒක සමාන කිරීමක් දාලා ලියා ගන්න. එතකොට බලන්න මම කරන වැඩේ මම මේකට චතුරස්‍රාකාර මේස ගණන චතුරස්‍රාකාර මේස ගණන කීයද x සමානයි වෘත්තාකාර මේස ගණන කීයද y y එකතු කිරීම 45. එහෙම කරලා මම තව සමීකරණයක් ගන්නවා. එතකොට චතුරස්‍රාකාර මේස ගාන කීයද x x සමානයි චතුරස්‍රාකාර මේස ගාන සමාන වෙනවා වෘත්තාකාර මේස ගාන. වෘත්තාකාර මේස ගාන y y ධන 45. දැන් බලන්න සාමාන්‍යයෙන් මේ xy ඔක්කොම එක පැත්තකනේ තිබුණේ. මෙහෙම එකක් හදද්දි ඒ හින්දා අපි මේ y මේ පැත්තට අරගමු. එතකොට මේ පැත්තේ තියෙද්දි මේ y වල ලකුණ ධන සමාන කිරීම මේ පැත්තට වෙද්දි ලකුණ මාරු වෙනවා. මේක ධන නම් මෙහාට ඍණ වෙනවා. ඍණ නම් මෙහාට ධන වෙනවා. මේ x කොහොමද තිබ්බා? මේ මෙතන තියෙද්දි y වල ලකුණ ධන මෙහාට එද්දි ඍණ වෙනවා. එතකොට ඍණ y සමානයි. ඉතුරු මේ පැත්තේ 45යි. මේක ගන්න පුළුවන් දෙවෙනි සමීකරණයේ විදිහට. හරි අපි දැන් සමීකරණ දෙක ගත්තා. දැන් ඔය දෙක විසඳන්න ඕනේ. දැන් බලන්න. දැන් අපි එක්ක කරගන්න ඕනේ මෙතන දැන් මේ 4x මෙතනක් තියෙනවා. මෙතන x තියෙන්නේ අපිට මේ සමීකරණයම 4ෙන් ගුණ කරලා 4x හදාගෙන එතකොට අපිට x ඒ කියන්නේ අපි මේකනේ කරන්න ඕනේ. දැන් මෙතන අපින් අහන්නේ x වලටයි y වලටයි උත්තර ගන්න කියලා කියන්නේ. ඔයාලා කලින් වීඩියෝ ටිකත් බලන්න. ඒ කලින් වීඩියෝ වල මම වෙනම ආයෙ පැහැදිලි කරනවා. සමහරලාට හැම වීඩියෝ එකේම අර එකම දේ පැහැදිලි ගන්න නැති වෙයි. ඒක 2023 ඉඳන් බලාගෙන එන්න. එතකොට අපි දැන් කරන්න ඕනේ මොකද්ද? අපෙන් අහන්නේ චතුරස්‍රාකාර මේස ගණනයි වෘත්තාකාර මේස ගණනයි තමයි අහන්නේ. එතකොට x හොයන්න ඕනේ y හොයන්න ඕනේ. දැන් බලන්න මේ සමීකරණේ xy දෙකම තියෙනවා. මේ සමීකරණෙත් xy දෙකම තියෙනවා. එතකොට දෙකම තියාගෙන අපිට මුකුත් කරගන්න විදිහක් නැහැ. අපි කරන්නේ එක්කෝ සමීකරණ දෙකෙන්ම x අයින් කළා දානවා. x අයින් කළා දැම්මම ඉතුරු වෙන්නේ y. එතකොට y වලට උත්තරේ ගන්න පුළුවන්. එක්කෝ කරන්නේ සමීකරණ දෙකෙන්ම y අයින් කළා දාලා x ඉතුරු කරගන්නවා. එතකොට අපිට x වලට උත්තරේ ගන්න පුළුවන්. දැන් බලන්න මම කරන වැඩේ. හිතලා බලන්න. දැන් දෙවෙනි සමීකරණේ 4ෙන් ගුණ කරාම මෙතන 4x ඍණ 4y කියලා එනවා. එතකොට මේ පැත්ත ආයේ මේකත් 4ෙන් ගුණ වෙන්න ඕනේ. එතකොට මේ උඩ එකේ යට එක අඩු කරලා 4x 4x අඩු වුණාම එහෙම කපලා යන්නත් එහෙම අයින් කරලා යන්නත් පුළුවන්. මේ 4x අයින් ගන්න පුළුවන්. කියන්නේ x අයින් කරන්න පුළුවන්. ඉතින් මෙහෙම කරන්න හිතන්න. මම මේ දෙවෙනි සමීකරණය ගුණ කරනවා 5ෙන්. එතකොට 5x ඍණ 5y මේ. එතකොට මේ දෙක එකතු කරොත් 2යි 1 එකතු කරාම මොකද වෙන්නේ? මෙතන තියෙනවා ඍණ 5y මෙතන තියෙනවා ධන 5y. බලන්න. ඍණ 5yට එකතු කරන්න තියෙනකොට ධන 5y මොකද වෙන්නේ? මේ ලකුණු අසමාන සංඛ්‍යා සුළු කරන එක. එතකොට මේකේ ධන 5yට ඍණ 5y කැපිලා යනවා. එතකොට බිඳුවයි. එහෙම කරන්න පුළුවන්. ඒක ලේසි මම එහෙම කරනවා. මම කරනවා දෙවෙනි සමීකරණේ දෙපැත්තම ගුණ කරනවා 5ෙන්. දෙවෙනි සමීකරණය ගුණ කරනවා 5ෙන්. එතකොට මේ පැත්ත 5ෙන් ගුණ වෙද්දී තියෙන්නේ x ඍණ y සමානයි 45. මම මේ පැත්ත 5ෙන් ගුණ කරනවා. ඒකින්ද මේ පැත්තත් 5ෙන් ගුණ කරන්න ඕනේ. එක පැත්තක් විතර 5ෙන් ගුණ කරන්න බෑ. මේක ගුණ කරනවා මේකෙන් මේක ගුණ කරනවා මේකෙන්. 5 ගුණ කිරීම x කියන්නේ 5යි x ඍණ 5 ගුණ කිරීම y කියන්නේ 5යි y සමානයි 45 5ෙන් ගුණ කරන්න ඕනේ. 5 සරක් 5 25න් 5 දානවා ඉතිරි 2යි. 5 සරක් 4 20යි 2යි 22යි. 225යි කියලා. මේ සමීකරණය මම ගන්නවා 3 කියලා. දැන් බලන්න 1යි 3යි 1යි 3යි මම එකතු කරනවා. ඒතකොට බලන්න ධන 5යි yට එකතු කරනකොට ඍණ 5යි y ධන 5යි y ඍණ 5යි y දෙකම කැපිලා යනවා. එතකොට x විතරක් ඉතුරු වෙනවා අපිට එහෙම උත්තරේ ගන්න පුළුවන්. මම එතකොට කරන්නේ
1යි 3යි දෙක එකට එකතු කරනවා. 1 එකතු කිරීම 3. එකේ වම් පැත්ත මම ලියනවා. තියෙන්නේ මොකද්ද? 4x ධන 5y ට එකතු කරන්න තියෙනවා. මෙතන මොකද්ද? 5x ඍණ 5y සමානයි. දැන් සමීකරණ දෙකෙම දකුණු පැත්ත එකතු කරනවා. පළවෙනි සමීකරණ දකුණු පැත්ත 720 එකට එකතු කරන්න ඕනේ 225. මේ බලන්න ධන 5y ට ඍණ 5y කැපිලා යනවා. මෙතන තියෙන ධන 5y මෙතන ඍණ 5y කැපිලා යනවා. එතකොට මෙතන ඉතුරු වෙනවා 4x ට එකතු කරන්න ඕනේ 5x. එතකොට අඹ ගෙඩි 4කට අඹ ගෙඩි 5ක් එකතු කරනවා කියද? අඹ ගෙඩි 9. එතකොට 9යි x සමානයි 120ට 225ක් එකතු කරන්න ඕන. 5යි 4යි 7යි 2යි 9. එතන එනවා 945යි කිය. දැන් අපිට ඕනේ මොනවද උත්තරේ? අපිට x වලට නෝනේ. මම මේක මෙතන ලියනවා. x වලටනේ උත්තරේ ඕනේ. එතකොට බලන්න. මෙතන තියෙන්නේ 9යි 9යි x සමානයි 945යි කියලා තියෙන්නේ. අපිට x වලට උත්තරේ ඕන නම් x සමානයි කියලා උත්තරේ ඕන නම් මේ 9 අයින් වෙන්න එපායි. ඒකෙන්ද අපි දෙපැත්තම 9ෙන් බෙදනවා. මේ පැත්තත් 9ෙන් බෙදනවා. මේ පැත්තත් 9ෙන් බෙදනවා. එතකොට බලන්න වෙන දේ මම මෙතන ලියනවා. 9යි x බෙදනවා 9ෙන් සමාන වෙනවා 945. ඒකත් බෙදනවා 9ෙන්. මම මෙතන බෙදන්නේ නැහැ උඩින් බෙදනවා. එතකොට බලන්න මේ 9ට මේ 9 කැපිලා ගිහිල්ලා x සමානයි කියලා උත්තරේ එනවා. 945 කියන බෙදන්නේ 9ෙන් බෙදනවා. 9ට 9ව 1යි 9 රක් එක 9යි අඩු කරාම බින්දුව මේ 4 ගන්නවා 4ට 9ව නැහැ බින්දුවයි මේ 5 ගන්නවා 45ට 9ව කීයද 9 5 45 අඩු කරාම බින්දුව. එතකොට x වලට උත්තරේ එනවා 105යි කියලා. x වලට උත්තරේ එනවා 105යි කියලා. දැන් අපි x වලට උත්තරේ ගත්තා ඊළඟට අපි y වලට උත්තරේ ගන්න ඕනේ. y වලට උත්තරේ ගන්න කොහොමද? මේ ආපු වගේ මේ කැමති සමීකරණයක ආදේශ ගන්න පුළුවන්. එකේ හරි දෙකේ හරි තුනේ හරි. සංඛ්‍යාවල විශාලත්වය අඩුවෙන් තියෙන එක ගුණ කරන්න. දැන් බලන්න මේ දෙක බලන්න. මේකේ xy සමානයි 45. එතකොට මේකේ බලන්න මේ x 4ෙන් ගුණ වෙලා y 5ෙන් ගුණ වෙලා වැඩ වැඩි. මේකේ බලන්න x 5ෙන් ගුණ වෙලා y 5ෙන් ගුණ වෙලා වැඩ වැඩි. මේකේ බලන්න මේ x තනියම තියෙන y තනියම තියෙන. ඒක උඩ එකකින් හොයන එක ලේසි. මේක මම ගන්නවා 4 කියලා. ඉතින් ලියනවා මම 4ෙන් x ලාගේ ආදේශ කරනවා දෙවෙනි සමීකරණය. මම ලියනවා 4ෙන් දෙකේ ආදේශය. එතකොට මම ලියනවා දෙවෙනි සමීකරණේ x ඍණ y සමානයි 45යි. අපිට y වලටනේ උත්තරේ ගන්න ඕනේ. මම ලියනවා මෙහෙම x වලට ආදේශ කරන x කියන්නේ 105 ඍණ y සමානයි 45යි. දැන් මම මෙහෙම කරනවා මේ y මේ පැත්ත සමාන ලකුණෙන් දකුණු පැත්තට අරන් යනවා. එතකොට බලන්න මම මේ හරියම කරලා ලියනවා. එතකොට මම මේ ඍණ y සමාන ලකුණෙන් එහා පැත්තට ඇද්දි මොකක්ද වෙන්නේ? ධන y වෙනවා. දැන් සමාන ලකුණෙන් දකුණු පැත්තේ කොහොමද තිබුණා 45. අපි දැන් y තනි කරගන්න බෑ. මේ y ඔක්කොම මික්ස් වෙලානේ තියෙන්නේ. අපි ඉස්සරහ දැන් මේ ඍණ y නේ තියෙන්නේ. අපි ඉස්සරලා ඒක ධන කරගෙන ඉමු. ඒක ධන කරන්න මොකක්ද ගන්නෙ? සමාන ලකුණෙන් එහා පැත්තට අරන් ගියාම මේ ඍණ y ධන y වෙනවා. ඒතකොට කලින් 45 තිබුණා. ඊට පස්සේ මේ ඍණ y සමාන ලකුණෙන් එහා පැත්තට අරන් යනවා අපි. එතකොට ඍණ එකක් සමාන ලකුණෙන් එහා පැත්තට ධන වෙනවා. ධන තිබුණා නම් එහා පැත්තට ඍණ වෙනවා. එතකොට මෙතන තියෙන ඍණ එහා පැත්තට ඒක ධන y වෙනවා. එතකොට මේ සමාන ලකුණේ වම් පැත්තේ ඉතුරුනේ මොනවද? මේ ඍණ y එහා පැත්තට ගියා නම් ඉතුරු වෙන්නේ කීයද? 105. 105 ඉතුරු වෙනවා. අපිට දැන් y වලට උත්තරේ ගන්න ඕනේ. අපි මෙහෙම කරමු. මේ සමීකරණය මේක මෙහෙම මාරු කරමු. එතකොට y ධන 45 මේ පැත්තේ තියෙනවා 105 එහා පැත්තේ තියෙනවා. මොකුත් වෙනසක් වෙන්නේ නැහැ. දැන් අපිට y වලට උත්තරේ ගන්න ඕනේ. එතකොට අපිට බලන්න y විතරක් නේ තියෙන්න ඕනේ. මෙතන 45කුත් තියෙනවා. අපිට පුළුවන් මේ 45 සමාන ලකුණෙන් එහා පැත්තට අරන් යන්න. මෙතන කොහොමත් 105 තිබුණා. මෙතන තියෙන ධන 45 සමාන ලකුණෙන් එහා පැත්තට ඍණ 45 වෙනවා. මෙතන එතකොට ධන 45 එහාට ගිහලා ඉතුරු වෙන්නේ y විතරයි. y සමානයි කියලා උත්තරේ එනවා. 105න් අඩු ගන්න 45. 5න් 5ක් අඩු කරාම බිඳුවයි. බිඳුවෙන් 4ක් අඩු ගන්න බෑ. ඒක 10න් 4ක් අඩු කරාම 6යි.
එතකොට y වලට උත්තරේ 60යි කියලා එනවා. එතකොට චතුරස්‍රාකාර මේස ගාන කීයද x? x ලගේ කීයද 105යි. එතකොට මෙතන අගේ 105යි වෘත්තාකාර මේස ගාන 60යි. ඔය දෙක උත්තරේ විදියට එනවා. අපිට තියෙනවා සමීකරණ මේ අසමානතා දෙයක් විසඳන්න. මම ඉස්සෙල්ලා මේක විසඳනවා. දැන් මෙහෙම ලකුණක් තියදී වැඩි යමුකුත් හිතන්න එපා. ඒක නිකන් සමාන ලකුණක් කියලා හිතලා කරන්න. එතකොට අපි දැන් x තනි කරගන්න එපා. x සමානයි කියලා උත්තරේ ගන්නවා. එතකොට දැන් මෙතන තියෙන්නේ දැන් මේ එක අපිට කරදරයක් නේ. අපි එක එහා පැත්තට අයින් කරනවා. එතකොට x තනි කර ගන්න ඕනේ. x තනි කරගද්දි මේ ඍණ එක තියෙන එක අවුල්නේ. ඒකෙන් හින්දා. එතකොට තනි නෑනේ. එතකොට මේ ඍණ එක අපි මේක හිතන්න සමාන ලකුණ කියලා. ඍණ එක සමාන ලකුණෙන් එහා සමාන කියන්නේ මේ ලකුණෙන් එහා පැත්තට රයි යනවා. එතකොට එහෙම සමාන ලකුණෙන් එහා පැත්තට රයි යද්දි මොකද වෙන්නේ? එතකොට මොකද වෙන්නේ? එතකොට මේ පැත්තේ තියෙන එක එහා පැත්තටදී ලකුණ මාරු වෙනවා. මෙතන තියෙන ඍණ නම් එහා පැත්තටදී ධන වෙනවා. මෙතන තියෙන ධන නම් එහා පැත්තටදී ඍණ වෙනවා. මම මේක එහා පැත්තට අරන් යනවා. කලින් මෙතන ධන එක තිබුණා. මේ ඍණ එක සමාන ලකුණෙන් එහා පැත්තේ ධන එක වෙනවා. එතකොට මේ පැත්තේ එක x ඉතුරු වෙනවා. එතකොට එනවා උත්තරේ x කුඩායි හොය සමානයි 1 1 2යි. එතකොට මේකේ තේරුම මොකද්ද? x වල අගය 2කට වඩා අඩුයි. එතකොට දැන් අපිට මේකේ එන අගයන් ටික ලියන්න පුළුවන් මෙහෙම. සංගල වරහණක් ඇතුළේ ලියනවා. x වල අගය 2කට වඩා අඩුයි. ඉතින් අපි ලියාගෙන යමු. 2කට වඩා අඩු වෙනවා 2කට කලින් තියෙන කීයද? 1. එක කලින් බිංදුව. බිංදුවට කලින් ඍණ 1. ඊට කලින් ඍණ 2. එහෙම තමයි තියෙන්නේ. ඒතර මේ පැත්තට තමයි යන්නේ. හරි. ඊළඟ එක බලමු. ආයෙ තියෙනවා 2x ඍණ 1 විශාලයි ඍණ 2යි කියලා. දැන් මේකත් මේ සමාන ලකුණ කියලා හිතාගෙන සුළු කරන්න. බලන්න අපි දැන් x වලට උත්තරේ ගන්න ඕනේ x සමානයි කියලා උත්තරේ ගන්න ඕනේ. එතකොට බලන්න අපි කරන්නේ ඉස්සල්ලාම මේ ඍණ එක මේ ලකුණෙන් එහා පැත්තට අරන් යනවා. එතකොට මොකද වෙන්නේ? ඍණ එකක් එහා පැත්තට ධන වෙනවා. ධන තිබුණා නම් එහා පැත්තට ඍණ වෙනවා. එතන කොහොමද තිබෙන ඍණ දෙක මේ ධන එක එහා පැත්තටදී එක ධන එක වුණා. දැන් මේ ඍණ එක එහා පැත්තට ගියේ හින්දා මේ පැත්තේ ඉතුරු මොකද්ද? 2x. දැන් බාන කරන වැඩේ. මේ දෙක බලන්න දෙකේ ලකුණ ඍණ එකේ ලකුණ ධන. මේ ලකුණු අසමාන සංඛ්‍යා සුළු කරන එක. ලකුණ ගැන හිතන්නේ නැතුව විශාල සංඛ්‍යාවෙන් කුඩා සංඛ්‍යාව අඩු කරනවා. විශාල සංඛ්‍යාව 2 කුඩා සංඛ්‍යාව 1 දෙකෙන් අඩු කරාම 1යි. විශාල සංඛ්‍යාවේ ලකුණ දාන්නේ ඍණ. මෙතන 2x. දැන් 2x විශාලයි ඍණ 1 කියලා ආවා. එයා ඍණ 1ට වඩා විශාලයි 2x කියලා. අපි දැන් x වලටනේ උත්තරේ ඕනේ. මම දෙපැත්තම බෙදනවා 2කින්. 2x බෙදනවා 2කින් ඍණ 1ක් බෙදනවා 2කින්. මේ දෙකට දෙක කැපිලා ගිහලා x විශාලයි ඍණ භාගයයි කියලා. දැන් අපි බලමු මේකට ගැලපෙන සංඛ්‍යා කියලා. x ලගේ ඍණ භාගයට වඩා විශාලයි. ඍණ භාගයට වඩා විශාල මොනවද තියෙනවද? 0 1 2 3 කියලා ඔහොමම යනවා. හරි. එතකොට දැන් අපිට කියන්නේ මේ අසමානතා දෙකට මේ කියනවා අසමානතා දෙක. එකක් මේක අනික මේ දෙකටම ගැලපෙන අගයන් ටික තමයි ලියන්න කියන්නේ. එතකොට අපි බලන්නේ මේකෙනොයි දෙකේම තියෙනවා මොනවද? මේ බලන්න බිඳුව තියෙනවා. මේකෙත් බිඳුව තියෙනවා. 1 තියෙනවා. මේකෙත් 1 තියෙනවා 2 තියෙනවා මේකෙත් 2 තියෙනවා. එතකොට මොනවද? තුනටම ගැලපෙන්නේ මොනවද? 0,1,2. ඒක තමයි.